සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ 2026 අවුරුද්ද. ඒ කියන්නේ මේ අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ඉන්න නංගිලා මල්ලිලා සියලුම දෙනාම. ඉතින් මේ වීඩියෝ එක පොඩි වෙලාවක් අරන් බලන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. මොකද මේ වීඩියෝ එක බැලුවා කියලා ඔයාලට කිසිම පාඩුවක් වෙන්නේ නැති වෙයි. මොකද අනිවාර්යයෙන්ම මේකේ වඩා වැදගත් කරුණු කිහිපයක්ම තියෙනවා. පොඩ්ඩක් අවසානෙත් එක්ම රැඳිලා ඉන්න මං ඉක්මනින් ඔයාලට කරුණු කිහිපය දැනුවත් කිරීමක් කරන්නම්. මුලින්ම අපි කතා කරමු දැන් මේ ඕගොල්ලොන්ගේ 2026 උසස් පෙළ සඳහා ලබා දීලා තියෙන කාලවකවානුව. ඒ කියන්නේ මාස 21 වගේ කාලයක් තමයි ඔයාලට ලබා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම කිව්වොත් ඒක මදි තමයි. ඒ වුණත් 21ක් තමයි දැනට රජයෙන් කියලා තියෙන විදිහට අපිට ලබා දීලා තියෙන්නේ. එතකොට නංගිලා මල්ලිලා ඒ 21 ඇතුළත ඔයාලා කොහොම හරි මේ විභාගයට හොඳ ප්‍රතිඵලයක් දාගන්න ඕනේ. 21ක් දීලා තියෙනවා කියලා ඔයගොල්ලොන්ට මේක නොලියා ඉන්නත් බෑ. නොලියා ඉන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලට ආයෙත් 2027 හෝ 28 සෙකන්ඩ් ෂයි එකට ආය යන්න වෙනවා. තර්ඩ් ෂයි එකට යන්න වෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා. මම කතා කරන්නේ ඒ වගේ ඔප්ෂන්ස් නැතුව මේ විභාගේ ඔයා ෆේල් නොවි අනිවාර්යයෙන්ම අවමය එස්සා මාර්ථ 3කින් හරි ඔයා මේ විභාගයේ පාස් වෙන්න ඕන නංගිලා මල්ලිලා. මොකද මාස 21ක් තියෙනවා කියලා මේ විභාගය අතහැරලා දාලා බෑනේ. මීට ඉහත වර්ෂවලදී ඒ කියන්නේ ඔයාලට කලින් A level badges වල කට්ටියට ඇත්තටම කිව්වොත් අවමේ මාස 24ක් වගේ හම්බුණා. අවමේවත් නෙවෙයි. ඊට වඩා කාලත් එයාලට හම්බුණා. සමහරුන්ට මාස 3-4ක් වැඩිපුරත් ආවා. තව සමහරුන්ට මාස 6-7 වැඩිපුර ආපු අවස්ථා පවා තියෙනවා. ඉතින් එහෙම බැලුවන් පස්සේ දැන් ඒ වැඩියෙන් දුන්න කාලය ඇතුළතදීත් ඔයාලට පේනවා මේ කලින් බැච් වල කට්ටියට අර ලැබෙන්න ඕන નિયમિત කාලයක් තියෙනවානේ අඩුම ගානේ අවුරුදු දෙකක්. ඒ කියන්නේ මාස 24ක්. ඒ කාලේ අනිවාර්යයෙන්ම A level ළමයෙකුට විභාගය සඳහා සූදානම් වෙන්න ලැබෙන්න ඕනේ. එතකොට ඒ කාලේ මේ පාර ඔයාලට ඇත්තරම අඩු කරලා තියෙනවා. මාස 6ක 4ක වගේ අඩුවක් ඔයාලට මේ පාර තියෙනවා. ඉතින් ඒක ගැන මේ වෙද්දි ඔයාලා සමාජ මාධ්‍ය දාලාවල ඒ වගේම නිවුස් වල දකින්න නැති ඒකට නඩුවක් මේ දිනවලදී යනවා. එතකොට ඒකේ නඩු තීන්දුවත් ලබා දෙනවා කියලා තියෙන්නේ ජූලි මාසේ 23 වෙනිදාට. ඒකෙත් තව එක එක ප්‍රශ්න තියෙනවානේ. එතකොට නඩු තීන්දුව කුමක් වෙයිද කියලා අපි දන්නේ නැහැ ඇත්තටම කිව්වොත්. එතකොට නඩු තීන්දුව සමහර විට ඔයාලගේ එක්සෑම් එක කල් යන්නත් පුළුවන් නැත්නම් නැති වෙන්නත් පුළුවන්. බොහෝ දුරට කල් යන්නේ නැති වෙයි කියලා තමයි මේ වීඩියෝ එක කරන මගේ අදහස නම්. එතකොට නංගිලා මල්ලා කොහොමත් ඔයාලා මේ වෙලාවේදී කරන්න ඕන විභාගයේ කල් යන්නේ නැති වෙයි කියලා හිතලා වැඩ කරන එක තමයි. අර මම දැක්ක උදේ ගම්මන් පිළ මහත්තයාගේ වීඩියෝ එකේදී පවා එයත් කියනවා. එතකොට මේ විභාගයේ කල් යන්නේ නැහැ කියලා වැඩ කරන එක තමයි ඔයාලට හොඳ කියලා. ඇත්තටම කිව්වොත් නංගිලා මල්ලා ඒක තව 100%ක් ඇත්ත. නඩුවේ ප්‍රතිඵලය කොහොම වෙයිද දන්නේ නැහැ. ඔයාලා මේ විභාගය කල්යන් නෑ කියලා පාඩම් කරන තරමට තමයි ඔයාලගේ ප්‍රතිඵලය හැදෙන්නේ. කාලය මදි තමයි. ඒක මට තේරෙනවා. මේ වෙලාවේ ඔයාලා ඉන්න පීඩනය මට හොඳටම තේරෙනවා. ඒත් එහෙමයි කියලා අපිට මේ විභාගය මේ වෙලාවේදී අතහැරලා දාන්න බෑ නංගිලා මල්ලිලා. මං ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් ඔයාලගේ මේ ඉදිරි දින කිහිපය ගැන කරන්නම්. පොඩි ටයිම් ටේබල් එකකුත් දෙන්නම්. ඔයාලා මං හිතන්නේ ඒකට අනුව මේ කාලේදී වැඩ කරොත් ඔයාලට ගේමක් ගහ ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. හරි අපි මේ ස්ක්‍රීන් එකේ දකින විදිහට දැන් බලමු ඕගොල්ලොන්ගේ 2026 උසස් පෙළ විභාගය සඳහා තව ඉතිරි වෙලා තියෙන දින ගණන. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරන්නේ ජූලි මාසේ 17 වෙනිදා. මම මේ දින ටික අරගෙන තියෙන්නේ හෙට. ඒ කියන්නේ ජූලි 18. ජූලි 18 ඉඳලා ඕගොල්ලොන්ගේ එක්සෑම් එක තියෙන්නේ අගෝස්තු 10 වෙනිදා. දැනට ලැබිලා තියෙන ටයිම් ටේබල් එක අගෝස්තු 10 වෙනිදා ඔයාලගේ එක්සෑම් එක තියෙනවා. එතකොට එදා වෙනකන් ඔයාලට දින තව ඉතිරි වෙලා තියෙනවා දින 23ක් නංගිලා මල්ලිලා. එතකොට ජූලි මාසේ තව ඉතුරු වෙලා තියෙනවා 18 ඉඳන් 31 වෙනකන්. ඒ වගේම අගෝස්තු මාසේ 1 වෙනිදා සිට 9 වෙනිදා දක්වා කාලය ඔයාලට තව ඉතිරි වෙලා තියෙනවා. එතකොට අපි දැන් බලන්න ඕන මේ දවස් 23 දී ඔයාලා කොහොමද සාර්ථකව ගේමක් ගහගන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මේක කාටවත් ෆේල් වෙන්න ඕන නැහැ. මොකද මේක හැමෝටම S3කින් වගේ අනිවාර්යයෙන්ම ගොඩ දා ගන්න පුළුවන්. මොකද ඔයාලා මේ වෙද්දි ඉස්කෝල් ගිහිල්ලා තියෙන, ඒ වගේම ක්ලාස් වලට ගිහිල්ලා තියෙනවා. මොකුත්ම වැඩක් නොකරපු කෙනෙක් නැතුව ඇති මෙතන. ඒත් මොකුත්ම වැඩක් නොකරපු කෙනෙක්ට වුණත් මේ ටයිම් ටේබල් එකත් එක්ක ගියොත් ඔයාට අනිවාර්යයෙන් මේක S3කින් නම් කොහොමත්ම ගොඩ දාන්න පුළුවන්. ඉතින් ඊට වඩා ඉහත මට්ටම් වල ඉන්න කට්ටිය ඇති C සීමාවේ, එතකොට B සීමාවේ ඒකටම වැඩ කරපු කට්ටියත් ඇති මෙතන. හොඳටම වැඩ කරන අයත් ඉන්නවනේ මුලින් ඉඳලම. එතකොට ඒ කවුරුණත් මේක ඔයා ඉන්න මට්ටම අනුව මේ දවස් ටිකේදී ඔයාට වැඩක් කරලා ගේමක් ගහ ගන්න පුළුවන්. මැච් එකක් අපේ භාෂාවෙන් කිව්වොත් ගහ ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒ නිසා කවුරුත් මෙතන කඩා වැටෙන්න යන්න එපා. අනේ මට අනිත් අයට වගේ වැඩ කරගන්න බැරි වුණා, පේපර්ස් කරගන්න බැරි වුණා, රිවිෂන් කරගන්න බැරි වුණා. මම මුලින් ඉඳලා උනන්දුවෙන් වැඩ කරේ නැහැ. එතකොට අපිට තියෙන කාලෙත් අඩුයි. මේ ඉතිරි ටිකේ මොනවද අපි කරගන්නේ?
පළවෙනි දේ තමයි නංගිලා මල්ලිලා ඔයාලා හිතන්න එපා ඔයාලට දීලා තියෙන කාලය මදි කියලා. එහෙම දෙයක් නැහැ. ඔයාලට තව දින 23ක් ඉතුරු වෙලා තියෙනවා. ආසන්න වශයෙන් සති 3කට කිට්ටු වෙන්න කාලයක් ඔයාලට තියෙනවා. ඔයාලට මේක අනිවාර්යෙන් පුළුවන්. දින 23ක් ඉතුරු වෙලා තියෙනවා. ඔයාලා මේ වෙලාවේදී අර නඩු තීන්දුව ගැනවත් එක්සෑම් එක කල්යයිද කියලාවත් හිතන්න යන්න එපා. ඒක ගැන හිතලා කාලය අඩු වුණා කියලා පසුතැවෙන්න යන්නත් එපා. මීට කලින් ඔයාලා තින් වැරදි වෙලා ඇති, පාඩම් කරන්න බැරි වෙලා ඇති, පේපර්ස් කරගන්නත් බැරි වෙලා ඇති. ඔයාලගේ වැරදිත් ඇති මෙතන. ඒත් ඒවා දැන් මෙතන හිතලා තේරුමක් නැහැ. ඒවා හිතුවොත් වෙන්නේ ඔයාලගේ ඉදිරි දවස් 23ත් නැති වෙලා යන එක විතරයි නංගිලා මල්ලිලා. එතකොට ඔයාලට මේ ස්ක්‍රීන් එකේ දැන් පේනවා ඇති ඔක්කොම පිළිවෙලට මෙතන දීලා තියෙනවා. එතකොට 2026 උසස් පෙළ විභාගය සඳහා ඔයාලට දින ප්‍රමාණය උඩින් දීලා තියෙනවා. එතකොට 18 වෙනි ඉඳලා තමයි දින ටික අරන් තියෙන්නේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ. එතකොට නංගිලා මල්ලා මේ දින 23 මේ 23 ඔයා හිතන්නකෝ ඔයා මේ වෙලාවේදී ඒකක් මට්ටමකට ඇත්තටම ගොත් ඔයා ඉන්නවා. B එකක් මට්ටමකට ඔයාට B3ක් දාගන්නත් පුළුවන්. ඒ වගේ මට්ටමකට ඔයා ඉන්නවා. එතකොට ඒ වගේ කෙනෙක් හිතන්න පුළුවන් මේ ටයිම් ටේබල් එක දැක්කයන් පස්සේ අපෝ ඔය වගේ කාලයක වැඩ කරලා මොනවද ඇත්තටම කිව්වොත් කරන්න පුළුවන්. අපි ඔయిత වඩා වැඩ කරලා තියෙනවානේ. මේක මොකද්ද විහිළුවක් වගේනේ. ඔහොම කරලා පුළුවන් ද නිකන් ඕක හොඳයි ඒ ලෙවල් වලට අලුතෙන් ආපු ළමයෙකුට වැඩ කරන්න. එහෙම හිතන්න පුළුවන්. ඒ ඔයාගේ මට්ටම එක තමයි ඒක හිතෙන්නේ. මම මේ වීඩියෝ එක විශේෂයෙන් ටාගට් කරන්නේ ෆේල් වෙන මට්ටමක ඉන්න ළමයෙක්ට. ඒ වගේම S එක ඉන්න ළමයෙක්ට. S එක ඉන්න ළමයෙක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. අනේ මට C3ක් කොහොම හරි දාගන්න ඕන කියලා. එතකොට අන්න ඒ වගේ කෙනෙකුට තමයි මම මේ වීඩියෝ එක විශේෂයෙන් මේ කොටස මේ වීඩියෝ එකේ ටාගට් කරන්නේ. මොකද A එකක් B එකක් ගන්න පුළුවන් ඔයාට මීට වඩා වැඩ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. මේ ටයිම් ටේබල් එක ඔයාට අදාළ වෙන එකක් නැති වෙයි. ඒත් ඔයා ඔයාගේ මෙතඩ් එක ඉස්සරහට ඔයාගේ ටයිම් ටේබල් එකට වැඩ කරන් යන්න නම් ගිලා මල්ලා. ඔයාලට A එකක් B එකක් ඇත්තටම ෂුවර් එකක් තියෙනවා කියන්නේ ආයේ මෙතනින් මේ ටයිම් ටේබල් එක උමනා වෙන්නේ නැහැ. එතකොට මේක බලන්න ඕනේ ඇත්තටම කිව්වොත් ෆේල් වෙන මට්ටමක ඉන්න කට්ටිය ඉන්නවා නම් S එක ඉඳලා C3ක් දාගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ ටයිම් ටේබල් එක අනුගමනය කරන්න ඕන. මොකද A එකක් B එකක් ගන්න කෙනෙක් මීට වඩා පාඩම් කරා වුණාට සාමාන්‍යයෙන් C එකක් S එකක් ඒ වගේම ෆේල් මට්ටමක ඉඳලා S3ක් ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට මේ ටයිම් ටේබල් එකත් මේ වෙලාවේ හැටියට ලොකු දෙයක්. මොකද ඒගොල්ලොන්ට එකපාරම පැය 15ක් 16කට වැඩ කිරීමේ හැකියාව ඒගොල්ලොන්ට නැහැ. ඒගොල්ලෝ එහෙම වැඩ කරා නම් CS මට්ටමක ඉන්නේ නැහනේ ඇත්තටම කිව්වොත්. ෆේල් වෙන මට්ටමක ඉන්නෙත් නැහනේ. එතකොට ඒ වගේ කෙනෙකුට මෙතන මේ දීලා දෙන ටයිම් ටේබල් එක ඊටාම වැදගත්. මේක අනිවාර්යෙන් අනුගමනය කරන්න. මේ දවස් 3 නම් ඔයා අපේ භාෂාවෙන් කිව්වොත් නම් ගිලා මලිලා පිස්සු කෙලින්න තියාගන්න එපා. පිස්සු නැටුවොත් නම් මේ දවස් 23ත් ඔයාට අපරාධ මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් ඔයාට. එතකොට ඔයාලා හෙට ඉඳලා කියන්නේ ජූලි 18 වෙනිදා. ජූලි 18 වෙනිදා මෙන්න මේ ටයිම් ටේබල් එකට වැඩ කරගෙන යන්න. උදේ 8 ඉඳලා 10 වෙනකන් ඔයා පාඩම් කරන්න. නැත්තම් ඔයාගේ මිස්සුන රෙකෝඩින්ග්ස් බලන්න. ඔයාට පාස් පේපර් කරන්න. ඒ වගේ ඔයා මේ ඔයාට පේනවාද ස්ටඩි කියලා දාලා තිනවා. ඒ වැඩ කරන වෙලාවල් ඉස්සරහා ඔයාට ස්ටඩි කියලා දාලා තිනවා. ඔයා වැඩ කරන පැය ගාන ඉස්සරහින් දාලා තිනවා. එතකොට ඒ ටයිම් ටේබල් එකේ ඔයාලා දීලා තියෙන කාලයත් එක්ක ඒ පැය ගාන තුළ ඔයා වැඩ කරන්න තමයි ඕන. පොත දිගේ අරගෙන වෙන ලෝකෙක ඉන්නවත් වෙන දේවල් හිත ඉන්නවත් යන්න එපා නංගිලා මල්ලා. ඔයාලටමයි ඒක අවාසි වෙන්නේ. එතකොට ඔයාලට මෙතන පේනවා උදේ 8 ඉඳන් 10 වෙනකන් ඒ වගේම 10:00 ඉඳන් දවල් 1:30 වෙනකන් ඊට පස්සේ දවල් 2 ඉඳලා හවස 4 වෙනකන් හවස 4:00 ඉඳලා හවස 6:30 වෙනකන් ඒ වගේම රාත්‍රී 9 ඉඳලා රාත්‍රී 12 වෙනකන් ඔන්න ඔය කියන කාලය ඇතුළතදී ඔයාලට පේනවා ඇති ඉස්සරහින් ඕගොල්ලොන්ට ඒ වැඩ කරන පැය ගාන දාලා තිනවා. මුලදීම ඔයාලා පැය 2යි 3යි 2යි 2යි 3යි. ඔන්න ඔය පැය ගාන ඔක්කොම එකට එකතු කරාන් පස්සේ ඔයාලා දවසකට පැය 12ක් වැඩ කරනවා. ඔයා රෙකෝඩින් බලනවා වෙන්න පුළුවන්. ඔයාට මොනවාරි මිස් වෙච්ච පාඩමක නැත්නම් ඔයා පාස් පේපර්ස් කරනවා වෙන්න පුළුවන්. නැත්නම් මගේ අරච්චි පාඩම් තව පාඩම් ගන්න තියෙනවා. ඔයා පාඩම් කරනවා වෙන්න පුළුවන්. ගණන් හදනවා වෙන්න පුළුවන්. ඔය පැය 12 ඇතුළතදී ඔයා අන්න ඒ වගේ දෙයක්මයි කරන්න ඕනේ. එතනින් පිට කිසිම වැඩක් ඔයා මේකෙදි කරන්න බෑ. වෙන වැඩවලට අවධානය දෙන්න එපා. වෙන ලෝකවල ඉන්න එපා. වෙන කල්පනාවල ඉන්න එපා. මෙතනදී ඔයාලා ටාගට් කරන්න ඕන ඔයාලගේ A level exam එක පමණයි. අනවශ්‍ය දේවල් දැන් ඉතින් අයින් කරන්න. ඔන්න ඔය කාලය තුලදී ඔයාලා වැඩම විතරක් කරන්න. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. F එකේ ඉන්න කෙනෙකුට S එකට යන්නත් පුළුවන්. S එකේ ඉන්න කෙනෙකුට C එකට යන්නත් පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ටයිම් ටේබල් එකේදී ඔය දීලා තියෙන පැය ගණන ඇතුළතදී වැඩ කරන්න ඕන අනිවාර්යයෙන්ම. මහ ලොකු කාලයක් ඔයාලට මෙතෙන් දීලා නැහෙනි. ඔයාලට දරා ගන්න බැරි මෙතන බරක් දීලත් නැහැ. පැය 15 16 ඒ වගේ කරන්න කියලාත් නැහැ. දවසම මැරිලා වැඩ කරන්න කියලාත් නැහැ. පැය 12යි තියෙන්නේ. ඔය දින 23ම අනිවාර්යෙන් එක දවසක්වත් මග නොහැර
පැය 12 ගානේ වැඩ කරන්නම ඕනේ. සමහර විට ඔයාට දවස් 2-3ක් ඉස්සරහට පැය 12 ගානේ කරගෙන යද්දි නංගිලා මල්ලා ඔයාලට හිතෙන්න පුළුවන් මට මීට වඩා පුළුවන්. අන්න ඒ වගේ කොන්ෆිඩන්ස් එකක් ඔයාලට හැදෙනවා වෙන්න පුළුවන් දවස් 2-3ක් කරගෙන යද්දි. එහෙම වුණොත් ඔයාලා පැය ගාන වැඩි කරන්න. මුලදී පටන් ගන්න නම් ඕන පැය 12යින්මයි නංගිලා මලිලා. මේක දැක්කහම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සමහරවන්ට විහිළුවක් කියලා හිතෙන්න පුළුවන්. මෙහෙම කරලා කාටද හරියන්නේ? අන්න එහෙම දෙයක් හිතෙන්න පුළුවන්. ඉතින් එහෙම නැහැ. මම මේක විශේෂයෙන්ම ටාගට් කරන්නේ ෆේල් වෙන මට්ටමක ඉන්න කෙනෙකුට. ඒ වගේම S එකේ ඉඳලා C එකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට. අන්න ඒ වගේ කෙනෙකුට තමයි මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ මේ කාලය තුලදී ඔයාලා වැඩ කරන්න. අනිත් දේ තමයි දැන් ඔයාලා බලන්න යන්න එපා මුළු සිලබස් එකම කවර් කරන්න නංගිලා මල්ලිලා. සිලබස් එකම කවර් කරගන්න ගියොත් ඔයාලට මේකෙදි අනිවාර්යයෙන්ම ටයිම් එක මදි වෙනවා. එතකොට ඔයාලා දැන් කරන්න ඕන ඔයාලට දැන් පේපර්ස් ගත්තයින් පස්සේ ඔයා පාස් පේපර් බුක් එකක් ගන්න. විශේෂයෙන්ම මෙතන ඕගොල්ලෝගේ මේ A-level විභාගයේ හදවත වගේ තියෙන පාස් පේපර්ස් ටික. පාස් පේපර්ස් කරන්න තමයි ඕගොල්ලෝගේ දැනුම වර්ධනය වෙන්නේ. පාස් පේපර්ස් අහන ඒ ටයිප් එක ඔයාලගේ ඔළුවට යන්නේ. මොකද එකම දේ තමයි කරක් අහන්නේ. එතකොට පාස් පේපර්ස් මේකෙම විතරයි ඔයාලට පුළුවන්. ඔයා දන්නේ නැති දෙයක් තිබ්බොත් ඒක නෝට් කරගෙන ඒක පාඩම් කරන්න ඕන. ඊළඟ පේපරේදී ඒ වැරද්ද හදා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලා හිතමුකෝ ඔයාලට මොන හරි පාඩම් මිස් වෙලා තියෙනවා. ඒතකොට ඔයාලා කරන්න ඕන අර ඔයාලගේ ක්ලාස් වල රෙකෝඩින් දෙනවනේ නංගිලා මලිලා. හැමෝටම වගේ මේ ඔප්ෂන් එක තියෙනවනේ. ඒතකොට ඔයාලා කරන්න ඕන පොඩ්ඩක් වේගෙ වැඩි කරලා 2x දාලා රෙකෝඩින් එක බලාගෙන යන්න. බලාගෙන ගිහිල්ලා මේ පාඩම් ටික කවර් කරගන්න. ඒ වගේ මේ පැය 12 ඇතුලේ ඔයා උපරිම ප්‍රයෝජනය ගන්න. එක විනාඩියක්වත් අපතේ යවන්න එපා. ඔයාට මේක දවස් 23කින් ඔයා ෆේල් වෙන මට්ටමක හිටියත් ඔයාට S3ක් ගන්න පුළුවන්. S3ක ඉන්න කෙනෙකුට C3කට යන්නත් පුළුවන්. එතනින් එහාට ඉතින් ඩිවෙලොප් කරගන්න එක ඔයාලගේ වැඩක් නංගිලා මල්ලිලා. මම මේ අවමේ ගැන හිතලා කතා කරන වාට අනිවාර්යෙන් මේ 23 දී හොඳ මැච් එකක් හොඳ ගේමක් ගහගන්න පුළුවන්. බය වෙන්නේ නැතුව ඔයා මේ 23 දී ඔය විදියට හෙට ඉඳලා ජූලි 18 වෙනිදා ඉඳලා මම මේක අනිවාර්යෙන් කරනවාමයි කියලා වැඩ ටික පටන් ගන්න. එක එක්කෙනා කියන කතා මේ වෙලාවේදී අහන්න යන්න එපා. ඔයාට ওই කාලෙදි කරන්න විදිහක් නැහැ. ඕකෙන් මොනවා කරන්නද මේ ටයිම් ටේබල් එක වැඩක් නැහැ. ඒව අහන්න යන්න එපා. ඔයා කිසිම දෙයක් වැඩ නොකරපු කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයා බලන වෙලේ ඉඳලා ඔයා හැදෙන්න ඕන. ඔයා මේ විදිහට අනිවාර්යෙන් මේ දවස් 23 නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන නංගිලා මල්ලා. මේ තමයි ඔයාලට ලැබිලා තියෙන අවසාන අවස්ථාව. F3ක් ගන්නවද නැත්නම් පාස් එකකින් හරි මේ ගේම ඉවර කරනවද කියලා තීරණය කරන්න ඕනේ ඔයාමයි. මොකද ඔයා දැන් ඇත්තටම ගියොත් ටිකක් වයස ගිහිල්ලා තියෙන හොඳ වැඩිහිටි ළමයෙක්නේ. එතකොට ඔයාලට මේක තේරෙන්න ඕන මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට හෙට ඉඳලා මේ විදිහට වැඩ ටික පටන් ගන්න නංගිලා මල්ලිලා. කිසිම අවුලක් වෙන්නේ නැහැ. දවසකට ඔයා පැය 12ක් වැඩ කරනවා. ඔයාට දවස් 2-3ක් යද්දි අනිවාර්යෙන් කොන්ෆිඩන්ස් එනවා. මට මීට වඩා වැඩක් කරගන්න පුළුවන්. ගේම ගහන්න පුළුවන් කියලා දවස් 2-3ක් කරගෙන යද්දි අනිවාර්යෙන් ඔයාට කොන්ෆිඩන්ස් එකක් එනවා. ඒක නිසා අවසාන වශයෙන්ුත් කියන්නේ අර නඩු තීන්දුවේ තීරණය මොකක් වෙයිද? ඒක ගැන හිතා YouTube එකේ උඩට පල්ලෙහාට යන්නවත් FB එකේ උඩට පල්ලෙහාට යන්නවත් WhatsApp group වල chat කර ඉන්නවත් ඒව ගැන හිතන්න එපා. නඩු තීන්දුව 23 වෙනිදාට ලැබෙන දේ ලැබෙයි. ඒක ගැන නොහිතා ඉන්න විභාගයේ කල්යන් නෑ කියලා හිතාගෙන වැඩ කරන්න. මොකද මේ ගත වෙන්නේ ඔයාගේ අවසාන තීරණාත්මක දින 23. එතකොට ඔයාලා ඒකට ලෑස්ති වෙනවා මිසක් අරකට මොකක් වෙයිද මේකට මොකක් වෙයිද කියලා කාලේ තවත් මෙතෙන්ද වැය කරන්න එපා. 23 වෙනිදාට ලැබෙන තීන්දුව ලැබෙයි. ඒක බලමු 23 වෙනිදාට. දැන් ඔයාලා අදාළ දේ කරන්න. හෙට ඉඳලා වැඩ පටන් ගන්න. ඔයා අද වෙනකනුත් කිසි වැඩක් නොකර හිටියා නම් ඔයාට පුළුවන් මේ දින 23 දී නියම ගේමක් ගහගන්න. ඔයා දැන් ඔක්කොම මුළු සිලබස් එකම කවර් කරන්න යන්න එපා. විභාගයේ අනිවාර්යයෙන්ම එන ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්න වලට දාලා පාඩම් ටාගට් කරලා පාස් පේපර්ම කරන්න. ඔයා කිසිම දෙයක් දන්නේ නැත්නම් පාස් පේපර් එක ලියගෙන ඔයා උත්තර කොලෙන් බලලා ඒකේ තියෙන දේ කියවලා ඒකේ විදිහට උත්තරේ ලියන්න. ඒකත් එක්තරා ආකාරයක පාඩම් කිරීමක්. ඒකෙනුත් ඔයාට මතක හිටිනවා. ඔයා ඒ වගේ අවුරුදු 7කවත් අවසාන අවුරුදු 7ේවත් ඔයා පාස් පේපර්ස් ටික කරගන්න නංගිලා මල්ලා ඒකෙන්ම විතරයි ගොඩ යන්න පුළුවන් මේ වෙලාවේදී. ඔයා තියරි දන්නේ නැති ඒවා කවර් කරගෙන රෙකෝඩින්ග්ස් බලලා අර පැය දවසේ ලැබෙන පැය 12න් වැඩේ උපරිම ප්‍රයෝජන ගන්න ඊට වඩා පුළුවන් කියලා හිතනවා නම් අනිවාර්යෙන් වැඩි කරන්න. එතකොට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ නඩු තීන්දුව ගැන හිතන්න එපා. මේ ගෙවෙන්නේ ඔයාගේ වටිනා කාලය. මේ දවස් 23න් උපරිම ප්‍රයෝජන ගන්න. ඔය පැය 12 හෙට ඉඳන් අනිවාර්යයෙන්ම පවත්වාගෙන යන්න. ඊට වඩා පුළුවන් නම් අනිවාර්යයෙන්ම වැඩේ කරගෙන යන්න. මෙහෙම දෙයක් තියෙනවා. දැන් කට්ටියක් කියනවා එක්සෑම් එකට කාලය මදි මාස 21ක මදි කියලා. තවත් සමහරු කියනවා මේ කාලේදී මේ විදිහට පවත්වන එක හොඳයි. මොකද අපේ කාලවල අපිට මාස 6ක් කල් ගියා, 7ක් කල් ගියා, 2ක් කල් ගියා.
අපිට එපා වෙලා හිටියේ කියලා කියනවා. ඒත් ඒ කල්ගිය කට්ටිය හිතන්නේ නැහැ මේ වෙලාවේ 2026 ළමයි ඉන්න මානසික මට්ටම මොකද්ද? ඒගොල්ලොන්ට තියෙන පීඩනය මොකද්ද කියලා. තුවාලය තියෙන කෙනාට තමයි නංගිලා මල්ලා ඒකේ වේදනාව තියෙන්නේ. ඒ වගේම ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. ඔන්න ඔය වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. ඒතකොට 23 වෙනිදාට අපි බලමු නඩු තීන්දුව කුමක් වේවිද කියලා. එතකන් ඔයාලා ওই විදියට වැඩ ටික කරගෙන යන්න. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් පුළුවන් සපෝට් එකක් දෙනවා. එතකොට අදට ගිහින් නම් ඔයාලා හැමෝටම හොඳ ප්‍රතිඵලයකට යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.